ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක්. එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් කරන්න හිතේ තියාගෙන ඉන්න කෙනෙක්. එහෙමත් නැත්නම් ව්‍යාපාර පිළිබඳ ඉගෙන ගන්න කෙනෙක්ද? ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න ව්‍යාපාර ගැන ඉගෙන ගන්න. ඔන්න මම දැන් ඔයාලට කියනවා නම් ටික. ඔයාලා මේ නම් ටික දැනටම දන්නවා. ඉතින් මොනවද මේ නම් ටික? ශ්‍රී ලංකන් එයාලයින්ස්, LOLC Finance, HNB Bank, NCG Express, Shangri-La, ආසිරි හොස්පිටල්. මම අර ඔයාලට නම් ටිකක් කිව්ව නේද? ඒවා ලංකාවේ නම ගිය අංක 1 ව්‍යාපාර ටික. ඒ වගේම තමයි ඔයාලගේ ගමේ, ඔයාලගේ නගරේ, ඒ කියන්නේ ඔයාලගේ වටපිටාවේ හොඳට ක්‍රියාත්මක වෙන ව්‍යාපාරක් තියෙනවා. නිකමට හිතලා බලන්න මොනවද මේ ව්‍යාපාර? ඔයාලට මතකයට ආව නේද? හොඳ සිල්ලර බඩු කඩයක්, සැලොන් එකක්, ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක්, ළමයිට හොඳට උගන්වන ටියුෂන් ආයතනයක්, රෙදි කඩයක්. එයාලත් රටම දන්නේ නැති වුණාට ඔයාලගේ ගමේ, නගරේ හොල්ලන් ඉන්න ව්‍යාපාර ටික. ඔයාට පුළුවන් පොඩිවට ව්‍යාපාරයක් පටන් අරගෙන ඒ ව්‍යාපාරේ රටම දන්න, ලෝකෙම දන්න දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් කරගන්න. ඒකට ඔයාට ව්‍යාපාරික දැනුම අනිවාර්යයෙන්ම ඕනම වෙනවා. අපි ඉන්නේ ඒ ව්‍යාපාරික දැනුම ඔයාට ටිකෙන් ටික ගෙනත් දෙන්න. ඉස්සෙල්ලාම අපි බලමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ සැපයීම ආශ්‍රිත ඕනෑම කටයුත්තක් අපි ව්‍යාපාරයක් විදිහට නිර්වචනය කරගන්නවා. මම කලින් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කළා නේද? අන්නේ නිර්වචනය තුල තියෙනවා කරුණු කිහිපයක්. ඒ කරුණු කිහිපය ඔයා ව්‍යාපාරයක් කරනවා නම්, ව්යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොනවද ඒ කරුණු? 1. මිනිස් අවශ්‍යතා, human needs. 2. භාණ්ඩ හා සේවා, goods and services. 3. යම් ආර්ථික කටයුත්තක්, an economic activity. මොකක්ද ආර්ථික කටයුත්තක් කියන්නේ? නිෂ්පාදනය, production, බෙදා හැරීම, distribution. වගේ දෙයක් අපි ආර්ථික කටයුත්තක් විදිහට හඳුනා ගන්නවා දැනට. මම අර කලින් කිව්වා නේද අපේ රටේ නම ගිය ව්‍යාපාර ටිකක්. අන්නේ ව්‍යාපාර අපේ මිනිස්සුන්ගේ යම් අවශ්‍යතාවයක් හෝ අවශ්‍යතා කිහිපයක් සපුරාලනවා. කීල් සුපර් මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාලනවා. ආසිරි හොස්පිටල් මිනිසුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලනවා. NCG Express මිනිසුන්ගේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය සපුරාලනවා. ඒ වගේම ඩයලොග්, මොබිටෙල්, හච් වගේ ජංගම දුරකථන සේවා සපයන ආයතන එයාලා මිනිසුන්ගේ sannivedanaya කියන අවශ්‍යතාවය සපුරාලනවා. HNB සම්පත් බැංකුව වගේ බැංකු මූල්‍ය ආයතන මිනිසුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලනවා. ඉතින් ඔයාලට තේරෙනවනේ ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම මිනිස්සුන්ගේ යම් අවශ්‍යතාවයක් සමග බැඳෙන බව. ඔයත් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා මිනිස්සුන්ගේ මොන අවශ්‍යතාවය සපුරාලන්නට කටයුතු කරනවාද කියන එක ඉස්සල්ලාම තීරණය කරගන්න ඕන. දැන් ඔයා දන්නවනේ ඕනම ව්‍යාපාරයක් මිනිස්සුන්ගේ යම් අවශ්‍යතාවයක් සපුරාලීම ඉලක්ක කරගෙන තමයි කටයුතු සිදු කරන්නේ. ඔයාට යම් ව්‍යාපාරික අදහසක් තියෙනවා නම් ඔයා ඉස්සල්ලාම කරන්න ඕන ඔයාගේ ව්‍යාපාරික අදහස තුලින් සපුරාලීමට උත්සාහ කරන මිනිස් අවශ්‍යතාවය මොකක්ද කියන එක හඳුනා ගැනීම. අද ඔයා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා කියලා මම විශ්වාස කරනවා. මතක තියාගන්න. සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට නම් පොතේ දැනුම මෙන්ම ඒ දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය පිළිබඳව ඔයා උනන්දු වෙන්න ඕන. අද ඉගෙනගත්ත දේ ගැන ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ බව පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් අපි නැවත හමු වෙමු. රැඳී සිටින්න දිගටම අපිත් එක්ක. ඔබට ජයග්‍රාහී සුබ දවසක්.